ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. අද බ්‍රෙන්ඩි ෆැෂන් YouTube channel එකෙන් ඔයාලට කියලා දෙන්න ආවේ මේ වගේ ලස්සන නයිට් ඩ්‍රෙස් එකක් මහගන්න ආකාරය. ඉතින් මුලින්ම අපි ඒ සඳහා අවශ්‍ය බ්ලොක් එක ඇඳගමු. ඔයාලා කඩදාසියක් අරගෙන මේ වගේ දෙකට නවලා තියාගන්න. ඊට පස්සේ කඩදාසිය ඉහළ කෙළවරින් හරස් අතර රේඛාවක් ඇඳගන්න. ඒ රේඛාවේ ඔයාගේ උරහිස මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි භාගයක් එකතු කරලා ලකුණු කරන්න. එතන ඉඳලා අඟලක් පහත් කරලා මේ වගේ රේඛාවක් ඇඳගන්න. මේ රේඛාවෙත් අපි උරහිස මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි භාගයක් එකතු කරලා ආපු උත්තරේ ලකුණු කරනවා. ඊට පස්සේ එතන ඉඳලා පහළට ඔයාගේ රැගල් උස ලකුණු කරගන්න. ඒ හරහා රේඛාවක් ඇඳගන්න. දැන් ඊට පස්සේ අපි අත් කට ඇඳ ගන්නවා මෙතනින්. උරහිස රේඛාවේ කෙළවර ඉඳලා රැගල් රේඛාවට තියෙන දුර මැනලා හරි මැද මාක් කරනවා. ඊට පස්සේ අඟල් භාගයක් ඇතුළට වෙන්න අපි මේ විදිහට ලකුණු කරලා ඒ හරහා රේඛාවක් ඇඳ ගන්නවා රැගල් රේඛාව තෙක්. දැන් මේ රේඛාවේ අපි අත් කට අඳින්නේ මෙතනදී. ඔයාලට අවශ්‍ය නම් අත් කට මාක් කරගන්නත් පුළුවන් මේ වගේ. අපි ඊට පස්සේ කර ගැඹුර ලකුණු කරනවා. ඔයාලට අවශ්‍ය කර ගැඹුර මේ විදිහට ලකුණු කරගන්න. නැවතත් රැගල් රේඛාවේ ඉඳලා පහළට අඟල් 3ක් ලකුණු කරලා ඒ හරහා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේ අඟල් 3 මාක් කරගත්තු රේඛාවේ ඉඳලා මේ වගේ අත් කටතෙක් යා කරගන්නවා. දැන් නැවතත් කර පළල ලකුණු කරගන්න. ඔයාලට අවශ්‍ය කර පළලක් මෙතනදී ලකුණු කරගන්න පුළුවන්. නයිට් ඩ්‍රෙස් එකක් නිසා ටිකක් වැඩිපුර කර පළල ලකුණු කරගන්න උරහිස රේඛාවේ. ඊට පස්සේ අපි කර ගැඹුරත් අවශ්‍ය විදිහට ලකුණු කරගන්නවා. මම මෙතනදී බීක්කු වගේ කරක් අඳින්නේ. ඒ නිසා මම අර කර ගැඹුර ලකුණු කරලා ඇඳගත්තු රේඛාවේ හරි මැද මාක් කරලා එතන ඉඳලා මේ වගේ බීක්කු හැඩයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ කර ගැඹුර ලකුණු කරපු තැනටත් මම මේ වගේ හැඩට ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. අත් කට ළඟිනුත් චුට්ටක් මේ වගේ අඟල් කාලක් විතර හැඩ කරලා ඇඳ ගන්න. දැන් අපිට තියෙන්නේ මේ ඇඳගත්තු රේඛා දිගේ මේ බ්ලොක් එක කපලා අයින් කරගන්න. මේ විදිහට උරහිස රේඛාවෙනුත් කපා ගන්න. ඊට පස්සේ කරත් මේ විදිහට කපා ගන්න. දැන් අපි කපලා අවසන් වුණාට පස්සේ මේ විදිහට තමයි අපිට බ්ලොක් එක තියෙන්නේ. ඊළඟට බලමු රෙද්ද මත තියලා මේ බ්ලොක් එක තියලා කොහොමද අපි මේ රෙදි කොටස කපා ගන්න කියලා. අපි දැන් රෙදි කොටසක් අරගෙන මේ විදිහට දෙකට නවා ගන්නවා. නැවතත් දෙකට නවා ගන්නවා අපි. මෙතන රෙදි කොටස් 8ක් තියෙන විදිහට තමයි අපි මේ නවලා තියාගෙන තියෙන්නේ. දෙකට නවලා නැවතත් දෙකට නවලා නැවතත් දෙකට නවා ගන්නවා. එතකොට රෙදි කොටස් 8ක් මත තමයි මේ අපි බ්ලොක් එක තියාගන්නේ. මේ විදිහට අපි රෙද්ද මත තියාගන්නවා කපාගත්තු බ්ලොක් එක. ඊට පස්සේ අපි පින්ස් වලින් මේක රෙද්දට සම්බන්ධ කරලා මේ විදිහට පින්ස් ගහලා රඳව ගන්නවා. ඊට පස්සේ අපි අඟල් භාගයක් මැහුම් වාසි තියාගන්නවා බ්ලොක් එකේ ඉදිරිපසින් යෝක් කොටසට පමණක්. දැන් අපි මේ තියාගත්තු අඟල් භාගෙ මේ විදිහට කපා ගන්නවා. ඉතිරි කොටස් අපි ඇඳගත්තු බ්ලොක් එක දිගේම බ්ලොක් එක ළඟින්ම යන විදිහට මේ වගේ කපා ගන්නවා. දැන් කර හැඩේ කපා ගන්නවා. අපි බ්ලොක් එකේ තියෙන හැඩේ විදිහටමයි කපා ගන්නෙ. මැහුම් වාසි මුකුත් තියාගන්න එපා. ඒ විදිහටම තියෙන්න කපා ගන්න. උරහිස මෙතනදී නැම්මකට ඇවිදින් තියෙන නිසා ඔයාලට මේක නැම්ම විදිහටම තියාගන්නත් පුළුවන්. මෙතන පොඩි ප්‍රමාණයක් අපි උරහිස පාත් කරලා තියෙන හින්දා ඔයාලට මෙතන කපලා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ඒක කැමති නම් කපලා ඉවත් කරන්න, අකමැති නම් ඒ විදිහටම තියෙන්න අරින්න ඒක. එතකොට ඔයාලට උරහිස මූට්ටුවක් ගහන්න වෙන්නේ නැහැ. මෙතනදී මම මේ උරහිස කපා ගන්නවා. මම මෙතන උරහිස මූට්ටුවක් ගහලා තමා ගන්නෙ. මොකද මම එතන උරහිස මූට්ටු කරගන්න ආකාරය ඔයාලට පෙන්වන්න ඕන නිසා. දැන් මේ බලන්න අපි කොටස් 4ක් මේ වගේ අරගෙන තියෙනවා. කොටස් දෙක මෙතන 4ක් තියෙනවා. ඩබල් දාලා තමයි හැමතිස්සෙම අපි යෝක් කොටසක් ගන්නෙ නයිට් ඩ්‍රෙස් එකකට. අපි මේවා ඊටාත්ම ක්‍රමානුකූලව තමයි මහලා ගන්නෙ. මේකේ උරහිස් දෙක මෙතනින් මූට්ටු කරන්න ඕනේ අපි. මේ විදිහට උරහිස් දෙක මූට්ටු කරලා තමයි ගන්නෙ. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේකේ ගවුම කොටස කපා ගන්නෙ කියලා. මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ 36 පළල රෙද්දක්. මම ඒක මේ විදිහට මට අවශ්‍ය උස වගේ දෙගුණයක රෙදි කොටසක් අරගෙන මම ඒක දෙකට නවලා තියාගෙන තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ පොටවල් 4ක්. පොටවල් 4ක් මේ විදිහට බලවාටි එක පැත්තට හිටින විදිහට නවලා තියාගෙන තියෙනවා. දැන් බලවාටි පැත්තෙන් මම හරහට ලකුණු කරනවා අඟල් 3ක්. මෙතන ඔයාලට අඟල් 3ක් හෝ 3මාරක් ලකුණු කරගන්න පුළුවන්. දැන් මම රෙද්දේ හරහට අඟල් 3ක් ලකුණු කරලා පහළට ලකුණු කරනවා අඟල් 4ක්. ඒ හරහා මං අත්කට හැඩයක් ඇඳ ගන්නවා මේ වගේ. ඊට පස්සේ අපි මේ ඇඳගත්තු අත්කට හැඩය කපා ඉවත් කර ගන්නවා. එච්චරයි මේක කරන්න තියෙන්නේ.
අපි දැන් මේ විදිහට අත්කට හැඩයත් කපා ඉවත් කරගත්තට පස්සේ අපි තව රෙදි කොටසක් අරගෙන මේ විදිහට දෙකට නවලා තියා ගන්නවා. මේකේ උඩින් තියෙන නැම්මක් අපි මේ නැම්මේ ඉඳලා අඟල් 3ක් ලකුණු කරනවා හරහට. පහළට අපිට කැමති උසක් ගන්න පුළුවන්. අපිට අවශ්‍ය උසක් අරගෙන අපි මේ වගේ හැඩයක් ඇඳ ගන්නවා. මේක අපි අතේ අත්කටට අල්ලන ෆ්‍රිල් කොටස සඳහා. රැලි තියලා අපි මේක ලස්සනට අල්ලා ගන්නවා ෆ්‍රිල් එකක් විදියට. මේක මෙහෙම රැලි කරලා තමයි අපි අතට අල්ලගන්නේ. ඉතින් අපිට තියෙන්නේ දැන් ගවුම මහගන්න. එහෙමනම් බලමු කොහොමද අපි මේ ගවුම මහගන්නේ කියලා. මුලින්ම අපි ෆ්‍රිල් කොටස සඳහා ෆ්‍රිල් දෙකට අපි බයස් එක අල්ල ගන්නවා. මේ විදිහට බයස් පටියක් අරගෙන ඔයාලට පුළුවන් අත් කට පැත්තට නෙවෙයි අනිත් පැත්තට මේ විදිහට අපි කෙලින් අතට කපාගත්තු පැත්තට බයස් එක අල්ලගෙන යන්න. මේ විදිහට කොටස් දෙකටම ඔයාලා බයස් පටි දෙක අල්ලලා ගන්න ඕනේ. ඊටාත්ම පහසුවෙන් මේ දේවල් කරගන්න පුළුවන්. හැම දෙයක්ම ඉතින් පෙන්වන්න අවශ්‍යත් නැහැ දැන්. ඔයාලා හැමෝම දන්නවා අපි කොහොමද ඇඳුමකට බයස් පටියක් අල්ලගන්නේ කියලා. ඉතින් ඒ විදිහට ඔයාලා මේ කොටස් දෙකටම මේ විදිහට බයස් පටිය අල්ලා ගන්න. බයස් පටි දෙක අල්ලගෙන අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්තෙන් බුරුලට මැෂින් එකේ නූල හදාගන්න. බුරුල් නූලක් දාගන්න. දාලා ඊට පස්සේ අපි මේ කොටස් දෙකටම බුරුල් නූලක් මහලා තියාගන්නවා. මොකද රැලි කරගන්න එතකොට අපිට තාමත්ම ලේසි. අර නූලෙන් ඇද්දාම අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරලා රැලි ටික හදාගන්න පුළුවන් නීට් එකට. මම මේ විදිහට කොටස් දෙකටම නූලක් මහලා පැත්තකින් තියාගන්නවා මේ කොටස් දෙක. ඊට පස්සේ අපි ඊළඟට ගන්න යෝක් කොටස. ඉතින් කොහොමද බලමු යෝක් කොටස මහගන්නේ. මුලින්ම යෝක් කොටස මේ විදිහට දිග ඇරගෙන එක කොටසක් මත අනිත් කොටස තියාගන්න මේ ආකාරයට. ඊට පස්සේ කන පිට උඩට හිටින විදිහට හොඳ පිටට තියෙන විදිහට තමයි තියාගන්නේ. උරහිස් දෙකෙන් මෝට්ටු කරගන්න. කොටස් දෙකම මේ විදිහට උරහිස් දෙකෙන් මෝට්ටු කරගන්න ඕනේ. දැන් කොටස් දෙකම මේ විදිහට අපි උරහිස් මෝට්ටු කරගෙන අවසానයි. ඊට පස්සේ අපි යෝක් කොටස මේ වගේ දිග ඇරලා තියාගන්නවා. එක යෝක් කොටසක් මත අනිත් යෝක් කොටස උරහිසට සෙට් වෙන විදිහට උරහිස් දෙකට සම්බන්ධ වෙලා යන විදිහට මේ වගේ තියාගන්න ඕනේ. අපි මේක කන පිටට නෙවෙයි තියාගන්නේ හොඳ පිටට. හොඳ පිට පැත්තෙන් තමයි අපි මහගෙන යන්නේ. මොකද අපි කර වටේටත් පයිපින් කරන නිසා අපිට මේක කන පිටට මහගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා උරහිස් දෙක තියලා එතනින් පින්ස් ගහගන්න. ඊට පස්සේ ඉදිරිපස කොටස් දෙකටත් මේ විදිහට පින්ස් වලින් රඳවගෙන කර වටේටම මහගෙන යන්න. අඟල් කාලක් මෙහුම් වාසිය හිටින විදිහට කර වටේම ඉස්සෙල්ලා මෙහුමක් දාගන්න. ඊට පස්සේ අපිට ලේසි පයිපින් එක තියලා අල්ලා ගන්න කර වටේට. මුලින් මේ වගේ මෙහුමක් දාගන්නවා අඟල් කාලකින්. මේ තියෙන්නේ මේ විදිහට අපි කරවටේ මහගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ මහගත්තු කරවටට පයිපින් එක සම්බන්ධ කරලා මහගන්න. පයිපින් එක අපි මේ විදිහට තියලා අඟල් කාලක් උඩට නවලා තියාගෙන තමයි අපි මෙතන ස්ටාර්ට් කරන්නේ පයිපින් එක අල්ලන්න. වටේට මේ වගේ පයිපින් එක අල්ලගෙන යන කරවටේට පයිපින් එකේ අයන් කරපු ධාරේ දිගේ ඔයාලා මේ මහගෙන යන්න ඒ ප්‍රමාණය ඇති. දැන් මේ ආකාරයට කරවටේටම පයිපින් එක අල්ලගෙන ගිහින් අවසානයේට එනකොට අවසානයේ අපි පටන් ගත්තු ස්ටාර්ට් කරපු තැනට උඩින් යන විදිහට අඟල් භාගයක් උඩින් යන විදිහට මේ වගේ පයිපින් එක තියලා තමයි අපි එතන අවසන් නිමාව කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට කට් මාක් දාගන්න. කට් මාක් දාගත්තට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්ත හරවලා තියලා පයිපින් එක අල්ලලා සම්පූර්ණ මේක කරමහලා නිමා කරගන්න. දැන් අපි ඒ ආකාරයට පයිපින් එක කරවටට අල්ලගෙන අවසానයි. ඊළඟට අපි යෝක් එකේ ඉදිරිපස කොටසට පයිපින් එක අල්ලගන්න ආකාරය බලමු. පයිපින් එක මෙතනදී දෙකට නවලා තියලා ඔයාලා අල්ලගන්න ඕනේ. මේ විදිහට පයිපින් එකේ කෙරවල් දෙක එන විදිහට දෙකට නවලා තියන්න දිග ඇරලා. ඊට පස්සේ අපි මේ විදිහට අඟල් කාලකින් මේක යෝක් කොටසට අල්ලගෙන යනවා පයිපින් එක.
ඔයාලා කැමති නම් මේක ඉස්සරහා පැත්ත පිටිපස්ස දෙපැත්තටම අල්ලා ගන්න පුළුවන්. මම මෙතනදී අල්ලලා පෙන්නන්නේ ඔයාලට ඉස්සරහා පැත්තට විතරයි. මම පිටිපස්ස පැත්තට පයිපින් එක දාගන්නේ නැහැ. දැන් ඒකත් මේ වගේ අල්ලගත්තට පස්සේ යෝක් කොටසේ වැඩ අවසానයි. දැන් අපිට පුළුවන් සාය කොටස අපේ ගවුමේ සාය කොටස අරගෙන නයිට් ඩ්‍රෙස් එකේ ඒකත් මේ විදිහට රැලි තියලා මහ ගන්න. ඔයාලට ඒකත් බුරුල් නූලක් දාලා රැලි එජස් කරලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතහුරු නම් මේ විදිහට රැලි කරලා ගන්නත් පුළුවන්. යෝක් කොටසේ ප්‍රමාණයට රැලි ටික හදා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ යෝක් කොටසට තියලා මේක මහ ගන්න. යෝක් එක කන පිටපැත්ත තියාගන්න මේ විදිහට මහගත්තු ගවුම උඩින් තියලා එතනින් පින් එකකින් රඳව ගන්න. අනිත් කෙරවලත් ඒ විදිහටම අල්ලලා තියලා සමානව තියලා මේ වගේ පින් එකක් රඳව ගන්න. දැන් අපිට තියෙන්නේ රැලි ටික හදාගත්තු එක මේ විදිහට යෝක් එකට තියලා මහ ගන්න. දැන් මේ ආකාරයට එක කොටසක් අල්ලගෙන අවසానයි අපි ඊළඟට අපි අනිත් කොටසත් ඒ විදිහටම අනිත් ගවුම කොටසත් මේ වගේ රැලි කරගෙන ඒ රැලි කරගත්තු ගවුමේ සාය කොටස අපි අල්ලා ගන්නවා නයිට් ඩ්‍රෙස් එකේ යෝක් කොටසට. දැන් මේ ආකාරයට ඉදිරිපස සහ පිටපස කොටස් දෙකටම යෝක් කොටස් දෙකටම අපි ගවුමේ සාය කොටස අල්ලගෙන අවසానයි. ඊට පස්සේ අපි යෝක් එකට උඩින් මේ විදිහට අවුට්ලයින් එකක් ගහගෙන යනවා කොටස් දෙකේම. උඩින් ඔයාලට පුළුවන් මේ වගේ මැහුමක් දාගන්න යෝක් කොටස් දෙකට පමණක්. කොටස් දෙකට අවුට්ලයින් එක දාගෙන අවසන් වුණාට පස්සේ අපිට තියෙන්නේ ගවුමේ අත් දෙකට ෆ්‍රිල් කොටස අල්ලගන්න. අපි මුලින් ෆ්‍රිල් කොටස මහලා බුරුල් නූලක් දාලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් ඒක ඇඩ්ජස්ට් කරලා රැලි ටික හදාගෙන අපේ මේ අත් කට වට ප්‍රමාණයට අපි යෝක් කොටසේට විතරයි මේ ෆ්‍රිල් එක අල්ලන්නේ. යෝක් කොටස ප්‍රමාණයට විතරයි. ඒ නිසා අත මුදුනේ ඉඳලා යෝක් කොටස කෙලවරට මේ විදිහට තියලා පින් එකකින් රඳව ගන්න ෆ්‍රිල් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක රැලි ටික හදලා තියලා ලස්සනට අත් කටට සම්බන්ධ කරලා අල්ලා ගන්න. මේ විදිහට පින්ස් දෙක තුනකින් රඳව ගන්න මේක. ඊට පස්සේ උඩින් අඟල් භාගයක් මෙහුම් වාසිය තියෙන විදිහට මහගෙන යන්න. දැන් අපි ෆ්‍රිල් එක අල්ලගෙන අවසానයි. අපි මේ අත් කටේ ඉතුරු කොටසට බයස් පටියක් තියලා මහ ගන්නවා. මේ විදිහට බයස් පටියක් තියලා ඔයාලට පුළුවන් මේ කොටසට පමණක් බයස් පටිය අල්ලා ගන්න. අත් කට වටේටම වුණත් මේ බයස් පටිය තියලා මහ ගන්න පුළුවන්. මම එහෙම කරන්නේ මම මේ අත් කටේ මේ ෆ්‍රිල් කොටස පටන් ගන්න තැනට විතරයි මේ බයස් එක අල්ලන්නේ. මොකද මම ෆ්‍රිල් කොටසට එන හරිය ඕලොක් කරගෙන තියෙන්නේ. ඒ හින්දා නූල් ගැලවීමක් සිද්ධ නොවෙන නිසා මම ඒ හරියට මේ බයස් පටිය තියලා අල්ලගන්නේ. අර මේ ඉතුරු කොටසට විතරයි මේ බයස් පටිය තියලා මේ විදිහට අල්ලගන්නේ. ඉතින් මේ ආකාරයට ඔයාලා මේ ගවුමේ දෙපැත්තෙම ෆ්‍රිල් එක අල්ලගෙන අත් කට කොටසට මේ වගේ බයස් පටියක් තියලා මහගෙන වැඩ අවසන් කරගන්න. මේ තියෙන්නේ අපි මේ විදිහට මහලා අවසන් කරගත්තු අත් කට කොටස. ඒ ආකාරයට අත් කටවල් අනිත් අත් කටවල් තුනත් මේ ආකාරයට බයස් පටි තියලා මහලා නිමා කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අත් කටවල් හතරටම බයස් පටි අල්ලලා මහලා වැඩ නිමා කරගත්තට පස්සේ අපිට තියෙන්නේ නයිට් ඩ්‍රෙස් එකේ දෙපැත්තේ අංශ මූට්ටුව දාගන්න. මේ ආකාරයට අංශ මූට්ටුව දාගත්තට පස්සේ අපිට පුළුවන් නයිට් ඩ්‍රෙස් එකේ වාටිය හීනිවට මහලා නිමා කරගන්න. ඉතින් මේ විදිහට තමයි මේ නයිට් ඩ්‍රෙස් එක මහ ගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට අද මේ පාඩම ගොඩක් වැදගත් වෙයි කියලා.
ඉදිරියේදී මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝ පාඩම් මාලා රැසක් බලා ගන්න පුළුවන් බ්‍රෙන්ඩි ෆැෂන් YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා click කරලා තියාගන්න. එහෙමනම් ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් ඔයාලත් එක්කලා ඉක්මනින් සම්බන්ධ වෙන පොරොන්දුව පිට මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.